මොනවාද බොටම අයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අද මම කතා කරන්න හිතුවේ කොරියාවේ ආචාර කිරීමේ සිරිත් කියන පාඩම යටතේ ආචාර විධි පිළිබඳව. මේක නව නිර්දේශයේ පළමු පාඩමේ සංස්කෘතිය කොටසක්. ඉතින් මේ සංස්කෘතිය කොටසෙන් ඔයාලට කොරියාවේ ආචාර කරන විධි සම්බන්ධයෙන් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා මේක පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලන්න. මොකද කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට වැඩිපුරම එන කොටසක් තමයි කොරියානුවන්ගේ මේ සංස්කෘතිය කොටස්. පැහැදිලිද? ඒක නිසා මේකත් ඒගොල්ලෝගේ සංස්කෘතියට අයිති වෙන දෙයක් නිසා ඔයාලට මේක ගොඩාක් වැදගත් වෙයි. ඒක නිසා මේක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න නැතුව අනිවාර්යෙන් බලන්න. මොකද ඒකෙන් ලොකුවට ලොකු ලකුණකට විභාගය යන්න පුළුවන් වෙයි. right. අද අපි කතා කරන්නේ හන්ගුක්. හන්ගුක් කියන්නේ ළමයි කොරියාවට. හන්ගුක් කියන්නේ කොරියාව. ළමයි හන්ගුගේ කිව්වොත් හන්ගුගේ. උදා මෙන්න මේ එයි කියන පදේ. මේ එයි කියන පදයෙන් අපි හඳුන්වන්නේ අයිතියක් කාගේ හරි. අයිතියක් ප්‍රකාශ කරන්න පුළුවන් අපිට මෙයාගේ. මොකද්ද? අයිතියක්. ඒ කියන්නේ Tamanගේ අයිතියක්. දැන් හන්ගුක් කියන්නේ කොරියාවනේ. හන්ගුක් කියන්නේ කොරියාවනේ. හන්ගුක් කියන්නේ අපි දන්නවා කොරියාව. ළමයි හන්ගුගේ කිව්වොත් කොරියාවේ කියන අදහස. මේ එයි වලින් අයිතිය හංගවනවා. එහෙනම් හන්ගුගේ කිව්වොත් ළමයි කොරියාවේ කියන අදහස එනවා. දැන් මම ගත්තොත් එහෙම ළමයි මේ එයි කියන පදේට මම තව අදහස් කීපයක් ගත්තොත් ඔයා බලන්න. දැන් මම ගන්නවා ඔමොනි කියන පදේ. මම ඔමොනි කියන්නේ අම්මනේ. මම පිටිපස්සෙන් මෙන්න මේ එයි කියන පදේ දානවා. එහෙනම් ඔමොනි කියන්නේ අම්මගේ කියන අදහස. ඊට පස්සේ මම ගන්නවා අබොජි කියන පදේ. තමයි අබොජි කියන්නේ තාත්තට. මම පිටිපස්සෙන් දානවා එයි කියන පදේ. එහෙනම් අබොජි කියන්නේ තාත්තගේ කියන අදහස. පැහැදිලිද? හැබැයි දැන් ඔයා හිතන්නකෝ මම කියලා පදයක් තියෙනවා කියලා. දැන් මම කියන්නේ ළමයි චෝනේ. මම මෙයාට පුතා එකතු කරොත් එහෙම එයි කියන පදේ. මෙතනදි චෝ එයි වෙන්නේ නැහැ. දැන් මෙහෙම වෙන්නේ නැහැ මේක. එහෙම වුණොත් ඒක වැරදි ළමයි. ඒක ළමයි නිර්මාණය වෙනවා මෙන්න මෙහෙම චේ කියලා. පැහැදිලිද? චෝ කියන පදේ චෝයි වෙන්නේ නැහැ. චේ කියලා නිර්මාණය වෙනවා. එහෙම වෙන පද තව දෙකක් තියෙනවා. අනිත් එක තමයි ළමයි නා කියන පදේ. නා කියන්නේ මම කියන අදහසම තමයි. හැබැයි එයාට අපි එයි එකතු කරොත් ළමයි. මම එයාට එයි එකතු කරොත් එහෙම එතන පුතා නා එයි වෙන්නේ නැහැ. පැහැදිලිද? එතන පුතා නා එයි වෙන්නේ නැහැ. ඒක කොහොමද වෙන්නේ? ඒක පුතා මෙන්න මෙහෙම නේ කියලා හැදෙනවා. නෑ නේ කියන්නේ මගේ කියන අදහසම තමයි. පැහැදිලිද? ඊට පස්සේ නෝ නෝ. ළමයි නෝ කියන්නේ ඔබ. නෝ කියන්නේ ඔබ. මම මෙතනදීත් එයි එකතු කරනවා නෝට. එතකොට මම මෙතනදී මට පේනවා එක කොහොමද? ඒක නෝ එයි වෙන්නේ නෑ. ඒක මොකද්ද වෙන්නේ? නේ. පැහැදිලිද? මෙන්න මේ කියන්න ඌ පද තුන විතරක් මොකද්ද? එයි පදේ එකතු වුනහම වෙනස්ම ආකාරයකට නිර්මාණය වෙනවා. පැහැදිලිද? මොකද්ද උනේ? චෝ කියන පදේ මොකද්ද උනේ? චේ වුණා. චේ කියන්නේ මගේ. නා කියන පදේ නේ වුණා. නේ කියන්නේත් මගේ. නෝ කියන පදේ පුතා නේ වුණා. නේ කියන්නේ ඔබේ. පැහැදිලිද? එහෙනම් මං ගුවා එයි ආවොත් මොකද්ද අනිවාර්යයෙන්ම අයිතියක් නිරූපණය කරනවා. නැත්තම් මොකද්ද? අයිතියක් හඟවනවා. පැහැදිලිද? right. එහෙනම් හන්ගුක් කියන්නේ කොරියාව. හන්ගුගී කොරියාවේ මේ ඉන්සා ඒජොල්. මොකද්ද ලා මේ ඉන්සා ඒජොල් කියන්නේ? පුතා මේ ඉන්සා කියන්නේ ආචාර කියන අදහස. ඉන්සා කියන්නේ මොනවද? ආචාර. තමයි ඉන්සා කියන්නේ ආචාර. ළමයි මේ ඉන්සා හදා කිව්වොත් ඉන්සා හදා මොකද්ද ළමයි ඉන්සා හදා කියන්නේ? ළමයි ඉන්සා හදා කියන්නේ ආචාර කරනවට ආචාර කරනවා ඉන්සා හදා. පැහැදිලිද? හරි. එහෙනම් ඉන්සා කියන්නේ ආචාර, යේජොල් කියන්නේ පුතා සිරිත් විරිත් වලට. අද සිරිත්. එහෙනම් ළමයි හන්ගුක් කියන්නේ කොරියාව. හන්ගුගේ කොරියාවේ ඉන්සා යේජොල් ආචාර සිරිත් විරිත්. පැහැදිලි. එහෙනම් අද අපි කතා කරන්නේ කොරියාවේ ආචාර සිරිත් විරිත් ගැන. බලමු. right. බලන්න. හන්ගුක් ඒසෝන. පුතා මේ හන්ගුක් කියන්නේ කොරියාවනේ. එහෙනම්
හන්ගු ඒසෝ මොකද්ද මේ ඒසෝ කියන්නේ? ළමයි මේ ඒසෝ කියලා කියන්නේ සිට නැත්නම් දී කියන අදහස. මොකද්ද? සිට එහෙම නැත්නම් මොකද්ද? දී දී. ඒ කියන්නේ පුතා සාමාන්‍යයෙන් අපිට මේ ඒසෝ කියන පදේ දාලා අපිට මොකක් හරි ස්ථානයක සිට නැත්නම් ස්ථානයකදී කළ හෝ කරන ක්‍රියාව විස්තර කරන්න පුළුවන්. පැහැදිලිද? දැන් මං කියන්නේ මං කිව්වොත් එහෙම දැන් මම කිව්වොත් එහෙම ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරනවා. එතකොට පුතා මෙන්න මේ ඒසෝ පදේ දාන්නේ. ස්ථාන නාමයක් පිටිපස්සෙන් තමයි මේ ඒසෝ එන්නේ. පැහැදිලිද? ස්ථාන නාමයක් පිටුපසින්. ඒ කියන්නේ ස්ථාන නාම කියන්නේ ළමයි. මොකක් හරි ළමයි ස්ථානයක නමක් හඳුන්වන තැන. ස්ථාන නාම පිටිපස්සෙම කවුද දාන්නේ? ඒසෝ. ළමයි ඒසෝ කියන්නේ මොකද්ද? සිට නැත්තම් දී. එහෙනම් දැන් මං කිව්වොත් එහෙම සියං. ළමයි සියං කියන්නේ පොළ. පිටිපස්සෙන් දානවා ඒසෝ පදේ. සියං ඒසෝ කියන්නේ පොළේදී නැත්තම් පොළේ සිට. අන්න එහෙම. පැහැදිලි නේද? දැන් මං ගන්නවා හග්ගයෝ කියන පදේ. ළමයි හග්ගයෝ කියන්නේ පාසලට. හග්ගයෝ. පිටිපස්සෙන් කවුද දාන්නේ අපි? ළමයි පිටිපස්සෙන් දානවා කවුද? ඒසෝ කියන පදේ දානවා පිටිපස්සෙන්. එහෙනම් ළමයි හග්ගයෝ ඒසෝ කියන්නේ පාසලේදී. නැත්නම් පාසලේ සිට එහෙම ගන්න පුළුවන්. එහෙනම් හන්කුගේසෝනන් කොරියාවේදී සන්දේ කියන්නේ ලබුදා මේ අනෙක් පාර්ශවය. සන්දේ කියන්නේ මොකද්ද? අනෙක් පාර්ශවය. අනෙක් පාර්ශවයත් අපි කියන්නේ විරුද්ධ පාර්ශවය කියලා. සන්දේ. අනෙක් පාර්ශවය නැත්නම් විරුද්ධ පාර්ශවය. තාරා කියන්නේ පුතා 90. තාරා කියන්නේ මොකද්ද? 90. කොරියාවේදී මේ අනෙක් පාර්ශවය 90. ඉන්සාහනන්. පුතා ඉන්සහදා කියන්නේ ආචාර කරනවා. මම උඩ සඳහන් කරා ඒක. ඉන්සාහදා ආචාර කරනවා මේ නන් ආවුත් දරුවෝ අනිවාර්යෙන් එන්නේ මොකද්ද? එම ක්‍රියාව කරන කියන අදහස. නන් වලින් එන්නේ මොකද්ද? එම ක්‍රියාව කරන කියන අදහස. එහෙනම් පුතා දැන් බලමු අපි. නන් කියන්නේ මොකද්ද? එම ක්‍රියාව කරන පුතා. නන් සමානයි කරන කියන අදහස. නන් කියන්නේ මොකද්ද? කරන. දැන් මං ගත්තොත් එහෙම ක්‍රියාපදයක දා ඉවත් කරාට පස්සේ අපි නන් එකතු කරාට පස්සේ මොකද්ද වෙන්නේ? එම ක්‍රියාව කරන කියන අදහස එනවා. දැන් මං ගත්තොත් කදා කියන පදේ. ළමයි කදා කියන්නේ යනවා කියන අදහසනේ. ළමයි කදා කියන්නේ මොකද්ද? යනවා කියන අදහස. කදා. ළමයි කදා කියන්නේ යනවා කියන අදහස. රයිට්. මම මෙයාගේ දා ඉවත් කරා පුතා දැන් ඉන්නේ කානේ. මම පිටිපස්සෙන් දානවා නන් පදේ. කනන්. දරුවෝ මේ කනන් කියන්නේ යන කියන අදහස පුතා. යන යන. දැන් ඉල්හදා. ළමයි ඉල්හදා කියන්නේ වැඩ කරනවා කියන අදහසනේ. මම මෙයාගේ දා ඉවත් කරා දැන් ඉන්නේ ඉල්හා. පිටිපස්සෙන් දාන්නේ කවුද නන්? පුතා ඉල්හනන් කියන්නේ වැඩ කරන. පුතා මොක්ත කියන්නේ කනවා කියන අදහසනේ. ඔන්න මම දා ඉවත් කරා දැන් ඉන්නේ මොක්. එහෙනම් පිටිපස්සෙන් කවුද දාන්නේ නන් දාන. මොග්නන් කියන්නේ කන කන. පැහැදිලි මේ දැන් කරන කියන අදහස පුතා. මේ වර්තමාන කාලේ කරන. හැබැයි මෙන්න මේ ල පදයෙන් අවසන් වෙන නැත්නම් මේ ල ව්‍යංජනයෙන් අවසන් වන ක්‍රියාපදවලදී විතරක්. හරිද? පුතා ල පදයෙන් අවසන් වෙන. දැන් මං ගොත් එහෙම උල්දා කියන පදයක් වයි ගමු අපි. උල්දා කියන්නේ දරුවෝ අඬනවා කියන අදහස. මම මෙයාගේ දා ඉවත් කරා දැන් ඉන්නේ උල්නේ. මෙන්න මේ වගේ අවස්ථාවක පුතා කිසිම අවස්ථාවක ල ඉන්නවනම් අපි ල තියන්නේ නැහැ. ල ඉවත් කරනවා. එහෙනම් දැන් ඉන්නේ කවුද? ඌ විතරයි. පිටිපස්සෙන් කවුද දාන්නේ? උනන් කියන්නේ අඬන අඬන. පුතා පල්දා කියන්නේ විකුණනවා. දැන් දා ඉවත් කරා දැන් ඉන්නේ පල්. දැන් මොකද්ද අපි ඉගෙන ගත්ත තීරිය? ල හිටියොත් හල් වෙලා ල ඉවත් කරනවා. දැන් ඉන්නේ පා විතරයි පුතා. පිටිපස්සෙන් දානවා නම් පණන් කියන්නේ විකුණන. පැහැදිලි නේද? එහෙනම් නන් කියන්නේ මොකද්ද? එම ක්‍රියාව කරන කියන අදහස. එහෙනම් හන්ගුගේ සෝනන් සන්දේතාරා ඉන්සාහනන් ආචාර කරන. දැන් පැහැදිලි නේද හදිච්ච හැටි? ආචාර කරන right. උදා පංසික් කියන්නේ ක්‍රමය නැත්තම් ආකාරය. පංසික් කියන්නේ මොකද්ද? ක්‍රමය නැත්තම් ආකාරය. පංසික් කියන්නේ මොකද්ද? ක්‍රමය එහෙම නැත්තම් උදා ආකාරය. තරම් නිදා. තරම් නිදා කියන්නේ වෙනස් කියලා කියනවා. පැහැදිලි නේද? වෙනස්. කොරියාවේදී මේ විරුද්ධ පාර්ශවය නැත්තම් අනෙත් පාර්ශවය අනුව ආචාර කරන විදිහ වෙනස්ල. පුතා මේ තරදා කියන්නේ වෙනස්නේ. මොකද්ද මෙයාට සමාන පදේ? දැන් තරදා කියලා අපි දන්නවා වෙනස් කියන අදහස කියලා. තරදා කියන්නේ වෙනස්. වෙනස්. මොකද්ද උදා මෙයාට සමාන මේ
මෙයාගේ විරුද්ධ පදේ මොකද්ද? වෙනස් නම් මොකක්ද වෙන විරුද්ධ පදේ? උදා කත්තා. කත්තා කියන්නේ මොකද්ද? සමානයි. කත්තා කියලා අපි කියන්නේ කාටද? සමානයි කියන අදහස. කත්තා. උදා කත්තා කියන්නේ සමානයි ඈ. තරදා කියන්නේ වෙනස්. කත්තා කියන්නේ සමානයි. ඕවා විරුද්ධ පද වලට අහන්න පුළුවන්. රයිට්. තරදා කියන්නේ වෙනස්. කත්තා කියන්නේ සමානයි. රයිට්. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම එකක් බලන්න. චාෂින් පොදා. චාෂින් කියන්නේ උදා මේ තමා කියන අදහස. චාෂින් කියන්නේ තමා. ඔව් චාසින් කියන්නේ තමා පොදා කියලා කියන්නේ මෙතන මේ බලනවට එහෙම නෙමෙයි. පොදා කියන්නේ මොකද්ද? වඩා කියන අදහස. සංසන්දනය කරන්න ගන්නවා මේ පොදා කියන පදේ. මොකද්ද? වඩා. තමන්ට වඩා. පොදා කියන්නේ මොකද්ද මෙතන? වඩා කියන අදහස. පොදා. අපි ගොත් එහෙම සංසන්දනයක් කියලා. සංසන්දනය. සංසන්දනය කිරීම. දැන් මං කියන්නේ. දැන් මං ගත්තොත් මෙහෙම. මං කිව්වොත් එහෙම ඇපල් වලට වඩා මිදි ලාභයි කියලා. දැන් මං කියවුත් මෙහෙම සාග්වා කියන්නේ ඇපල්නේ. සාග්වා පොදා. ඇපල් වලට වඩා පෝදෝ කියන්නේ මිදි. පෝදෝ කියන්නේ මිදි. දැන් මේ ඇපල් වලට වඩා මිදි ලාභයි. අපිට එහෙම ගන්න පුළුවන්. එතකොට මේ දෙකෙන් එකක් නේ. මේකට වඩා මේක හොඳයි. අර කලින් කියන කෙනාට වඩා මේ ඉස්සරහා තියෙන නාම පදයට වඩා පිටිපස්සේ එක හොඳයි හරි නරකයි හරි කියන්නේ ගන්න පුතා මේක. නේද? අර කියන්නේ නිමල්ට වඩා කමල් හොඳයි. ඒ කියන්නේ මේ මොකද මුලින් කියන කෙනාට වඩා තව කෙනෙක්ගේ වෙනස්කමක් කියන තමයි පොදා කියන පදේ දාන්නේ. පැහැදිලිද? හැබැයි මේ පොදා කියන පදය අපි තව භාවිතා කරනවා මොකටද? බලනවා කියනත් ගන්න පුළුවන් පොදා කියන පදේ. බලනවා. පොදා කියන පදේ අපිට බලනවා කියන ගන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයකුත් නැහැ. පොදා කියන පදේ ළමයි බලනවා කියලා ගන්නත් පුළුවන් ඈ. පොදා කියන අපි බලනවාට. තව මොනවද? පොදා කියන්නේ. ඊට පොදා කියනවා අපි හමු වෙනවට. හමු වෙනවට. තව දකින්නවට. දකින්නවා. පොදා කියන්නේ බලනවා, හමු වෙනවා, දකිනවා. මේ තුනට බලනවා. ඒක පොදා කියන පදේ තව ගන්න පුළුවන් මොකටද? සංසන්දනය කිරීමට ගන්නත් පුළුවන්. මම අර කිව්වේ ඇපල් වලට වඩා මිදි කියලා අන්න එහෙම. රයිට් ඈ. රයිට්. එහෙනම් චාෂින් පොදා තමන්ට වඩා නායිගා. නායි කියන්නේ වයස. ළමයි නායි කියන්නේ කාටද? වයසට. නායි කියන්නේ පුතා වයසට. එහෙනම් මේකේ සමාන පදේ මොකද්ද? අපි මේකට කියනවා මොකද්ද? සල් කියලාත් කියනවා වයසට. සල්. පුතා සල් කියන්නේත් වයසනේ. තව යොන්සේ. පුතා යොන්සේ කියන්නේත් වයස. හැබැයි මේ යොන්සේ කියලා කිව්වොත් සාමාන්‍යයෙන් මේ යොන්සේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගෞරවාර්ථයෙන් වයසට වගේ ලසන්නේ. තමන්ට වඩා වැඩි මහල් කෙනෙක් වගේ හද සාමාන්‍යයෙන් යොන්සේ කියලා දානවා. එහෙනම් චාෂින් පොදා නායිගා වයස මන්ත කියන්නේ වැඩි. මන්ත කියන්නේ මොකද්ද? වැඩි කියන අදහස පුතා මන්තා. මන්තා කියන්නේ වැඩි කියන අදහස ඈ. මන්තා. මන්තා කියන්නේ වැඩිනේ. ඒතර මන් ගෝනා. ගෝනා කියන්නේ මොකද්ද? ළමයි ගෝනා කියන්නේ හෝ කියන අදහස. වැඩි හෝ. ගෝනා. ගෝනා කියන පදේ දාන්නේ සාමාන්‍යයෙන් අපි නාම පදත් එක්ක. නාම පදත් එක්ක තමයි ගෝනා කියන පදේ දාන්නේ. ගෝනා. ගෝනා කියන පදේ එන්නේ මොකද අදහස? හෝ කියන අදහස. හෝ. එහෙම නැත්නම් මොකද්ද අපේ භාෂාවෙන් කිව්වොත් නැත්නම් දෙකෙන් එකක්. දැන් මම ගත්තොත් මෙහෙම ආබෝජි. අබෝජි කියන්නේ පුතා තාත්තට. අබෝජි කියන්නේ තාත්තා. ඔව්. අබෝජි කියන්නේ තාත්තට. සමානයි. ඔව් මෙතන එන ළමයි මේ ගෝනා කියන පදේ එන ළමයි සාමාන්‍යයෙන් මේ සමානයි මෙතන එන ළමයි නාම පදත් එක්ක නාම විශේෂණත් එක්ක හරි ක්‍රියාපදත් එක්ක හරි එතන පොඩි වැරදීමක් වුණා. ඒ කියන්නේ ළමයි මේ නාම විශේෂණත් එක්ක හරි ක්‍රියාපදත් එක්ක හරි හෝ නැත්තම් කියන අදහස. දැන් මම ගත්තොත් මෙහෙම. දැන් මම ගන්නා පුතා යෙප්පදා කියන පදේ. යෙප්පදා කියන්නේ ලස්සනයිනේ යෙප්පදා. ළමයි යෙප්පදා කියන්නේ ලස්සනයි. මම මෙයාගේ දා ඉවත් කරා දැන් ඉන්නේ යෙප්ප. යෙප්ප. එහෙනම් මොකද කරන්න ඕනි? ළමයි පිටිපස්සෙන් දානවා මේ ගෝනා කියන පදේ. ආ දා ඉවත් කරා ගෝනා දානවා. ලස්සනයි හෝ. ලස්සනයි හෝ නැත්තම් ලස්සනයි නැත්තම්.
එහෙම ගන්න පුළුවන්. ගෝනා කියන්නේ හෝ කියන අදහස. දැන් පුතා මම ගත්තොත් එහෙම මම ගන්නවා මෙතන ඉල් හදා. ඉල් හදා කියන්නේ වැඩ කරනවා කියන අදහස. මම එයාගේ දා ඉවත් කරා දැන් ඉන්නේ ඉල්හා. එහෙනම් පිටිපස්සෙන් කවුද දාන්නේ? ගෝනා කියන පදේ. ඉල්හගෝනා වැඩ කිරීම හෝ ඉල්හගෝනා සියෝය. වැඩ කරනවා හෝ විවේක ගන්නවා. එහෙම. හෝ කියන අදහස. පැහැදිලිද? ඊට පස්සේ මම තව ගත්තොත් නාම විශේෂණ පදයක්. මම ගන්නවා චොක්තා. චොක්තා කියන්නේ අඩුයි කියන අදහසනේ. එහෙනම් දා ඉවත් කරලා දැන් ඉන්නේ චොක් පිටිපස්සෙන් දානවා ගෝනා. චොක් ගෝනා අඩුයි හෝ එහෙම එන්නේ. පැහැදිලි නේද? හැබැයි මෙතන තව එක්කෙනෙක් ඉන්නා පුතා නා ඉනා කියලා. නා නැත්තම් අනිත් එක්කෙනා කවුද? ඉනා. එයත් එයාගේ අදහසත් ළමයි ඔය කියන්නා ඌ හෝ නැත්තම් කියන අදහසම තමයි. හැබැයි එයා භාවිතා කරන්නේ නාම පදත් එක්ක විතරයි. දැන් මේ ගෝනා භාවිතා කරේ නාම විශේෂණ පදත් එක්ක හරි ක්‍රියාපදත් එක්ක හරිනේ. නමුත් නායිනා කියන පදේ භාවිතා කරන්නේ ළමයි කාත් එක්කද? ඔව්. නාම පදත් එක්ක විතරයි. එතනදී පොඩි තියරියක් තියෙනවා පුතා මේ නාම පදයේ අග ස්වරයකින් නම් දාන්නේ අපි නා. හල්ලකුරකින් නම් ඉනා භාවිතා කරනවා. පැහැදිලි නේද? නාම පදයේ අග ස්වරයකින් නම් අපි නා භාවිතා කරනවා. හල්ලකුරකින් නම් ඉනා භාවිතා කරනවා. right. එතකොට බලන්න මං කිව්වොත් එහෙම අබෝජි අබෝජි කියන්නේ තාත්තට ළමයි. අබෝජි කියන්නේ ළමයි තාත්තටනේ. එතකොට අබෝජි දැන් මෙතන අවසන් වෙලා තියෙන පුතා ස්වරයකින්ද හල්ලකුරකින්ද? මේ ඊ කියන ස්වරයෙන් නේද? එහෙනම් දාන්නේ අබෝචිනා තාත්තා හෝ මොමොනි අම්මා. පැහැදිලි. තාත්තා හෝ අම්මා මේ නා වලින් කියන්නේ පුතා මෙතන හෝ කියන අදහස. මේ නායිනා කියන්නේ මෙතනත් මේ හෝ කියන අදහසම තමයි. පැහැදිලිද? මෙතන එන්නේ හෝ කියන අදහසම තමයි. නැත්තම් කියලා ගන්නත් පුළුවන් අපිට. හරිද? අබෝජිනා එහෙනම් මේ නා වලින් කියන්නේ මෙතන හෝ කියන අදහස. ඊට පස්සේ මම ගන්නවා අපි මෙහෙම ගත්තොත් එහෙම බත් හෝ පන්. පප් කියන්නේ බත්නේ ළමයි. ආයේ පප් කියන්නේ බත්. එහෙනම් මෙතන ඉන්නේ කවුද? දැන් පප් කියන පදේ අවසන් වෙලා තියෙන පුතා සොරේකින්ද හල්ලකුරකින්ද? හල්ලකුරකින් නේද? පල්ලානේ තියෙන. එහෙනම් දාන්නේ ඉනා. එහෙනම් පප් ඉනා පන්. පුතා පන් කිව්වොත් පන්. පැහැදිලි. එහෙනම් හල්ලකුරකින් නම් අවසන් වෙලා තියෙන්නේ මුලින් හම්බෙන නාම පදේ දාන්නේ අපි. ඔව්. ඉනා සොරේකින් නම් දාන්නේ නා. පැහැදිලිනේ. එහෙනම් නායිගා වයස මංගෝනා වැඩි හෝ වයසින් වැඩි හෝ පුතා ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම කතාව බලන්න. චිවි කියන්නේ මොකද්ද? චිවි. පුතා චිවි කියන්නේ මේ තනතුර. චිවි කියන්නේ තනතුර. නොපන් කියන්නේ ඉහළ. මේ තනතුරෙන් ඉහළ. චිවිගා නොපන් තනතුරෙන් ඉහළ. සරාම් කියන්නේ මිනිස්සු. ඒකේ කියන්නේ පුතා මෙතන වෙත නැත්තම් හට කියන අදහස. ඒකේ කියන්නේ මොකද්ද? වෙත එහෙම නැත්තම් හට. වෙත එහෙම නැත්තම් හට. මිනිසුන් වෙත නැත්තම් මිනිසුන් හට. අන්‍යං හසයෝ. පුතා අන්‍යං හසයෝ කියන්නේ ආයිබෝවන්. ආයිබෝවන් අන්‍යං හසයෝ. තෝනන් නැත්නම් තෝනන් කියන්නේ නැත්නම් කියන අදහස. අන්‍යං හසිම් නික්කා. අන්‍යං හසිම් නික්කා. පුතා මේ අන්‍යං හසයෝ කියන එකේම ගෞරවාර්ථය තමයි අන්‍යං හසිම් නික්කා කියලා කියන්නේ. පැහැදිලි නේද? මෙන්න මේ අන්‍යං හසයෝ කියන එකේ ගෞරවාර්ථය මොකද්ද? අන්‍යං හසිම් නික්කා. පැහැදිලි නේද? අන්‍යං හසයෝ තෝනන් කියන්නේ නැත්නම් අන්‍යං හසිම් නික්කා ඒත් ආයිබෝන් නැත්නම් ඔබසු වෙන්න කියලා ගන්නත් පුළුවන් අපිට මේ අන්‍යං හසයෝ කියන එක ඔබසු වෙන්න කියලා ගන්නත් පුළුවන් රගෝ කියන්නේ පුතා කියලා රගෝ කියන්නේ මොකද්ද කියලා රගෝ කියන්නේ කියලා මල්හාම්‍යෝ පුතා මේ මල් හදා කියන්නේ ප්‍රකාශ කරනවා කියන අදහස ළමයි මොකද ළමයි මල් හදා කියන්නේ ප්‍රකාශ කරනවාට ළමයි මල් හදා කියන්නේ ප්‍රකාශ කරනවාට මල් හදා එතකොට මෙතන මල්හා මෙයෝ. ඔය මෙයෝ කියලා ළමයි කෙටි කරලා තියෙන්නේ මෙන්න මේ මෙයොන්සෝ මෙයොන්සෝ කියන ව්‍යාකරණ රටාව. මොකද්ද මෙයොන්සෝ මෙයොන්සෝ කියන ව්‍යාකරණ රටාව. පැහැදිලිද? එතකොට මේ මෙයොන්සෝ මෙයොන්සෝ කියන ව්‍යාකරණ රටාවේ තේරුම තමයි පුතා මොකද්ද? යම් කිසි ක්‍රියාවක් කරන ගමන් තවත් ක්‍රියාවක් සිදු කිරීම. දැන් මම ගත්තොත් එහෙම කරන ගමන් කරන ගමන් කරන ගමන්. අපි ගත්තොත් එහෙම කරන ගමන්
ළමයි කරන ගමන්. පැහැදිලිනේ. එතකොට මෙන්න මේ කරන ගමන් කියන ව්‍යාකරණ රටාව තමයි මෙතන මේ මෙයෝ කියලා කෙටි කරලා තියෙන්නේ. හරිද? දැන් මම ගත්තොත් එහෙම ළමයි කදා කියන පදේ. කදා කියන්නේ මොකද්ද ළමයි? ළමයි කදා කියන්නේ යනවටනේ. මම මෙයාගේ දා ඉවත් කරා පුතා දැන් ඉන්නේ කා. එහෙනම් මෙතන ඔයා බලන්න අවසන් වෙලා තියෙන සොරයකින් නේද? එහෙනම් අපි පිටිපස්සෙන් දාන්නේ මෙන්න මේ මෙයොන්සෝ කියන කෑල්ල. පැහැදිලි. මෙන්න මේ මෙයොන්සෝ කියන ව්‍යාකරණ කොටස තමයි පිටිපස්සෙන් දාන්නේ. එහෙනම් කවුද හැදෙන්නේ? කාමයොන්සෝ. පුතා කාමයොන්සෝ කියන්නේ යන ගමන් කියන අදහස. කාමයොන්සෝ යන ගමන්. කාමයොන්සෝ කියන්නේ මොකද්ද? යන ගමන්. ඒ වගේමයි පුතා මම තව පදයක් ගන්නවා. දැන් මම ගන්නවා මේ මන්දල්ඩා කියන පදේ. මන්දල්ඩා. තමයි මන්දල්ඩා කියන්නේ හදනවනේ. ඒ වගේ අවස්ථාවක තමයි මොකද කරන්නේ? දැන් පුතා දා ඉවත් කරාට පස්සේ මෙතන අවසන් වෙලා තියෙන ල හල් කිරීමකින් නේද? හැබැයි හොඳට මතක තියාගන්න ඔයා මේ ල හල් වෙලා තිබ්බොත් ළමයි බැරි වෙලාවක්. එම ල ඉවත් කරන්නේ නැහැ. පැහැදිලි නේද? මොකද්ද? ල හල් වෙලා තිබ්බොත් පුතා කවදාවත් ඒ ල ඉවත් කරන්නේ නැතුව පිටිපස්සෙන් මෙයොන් සෝ දානවා. එහෙනම් මන්දල් මෙයොන් සෝ හදන ගමන් හදන ගමන්. දැන් මම කිව්වොත් මෙහෙම අක්කා කේක් එකක් හදන ගමන් සින්දු අහනවා. ඒතොර මේ ක්‍රියාවක් කරන ගමන් තවත් ක්‍රියාවක් සිදු කිරීමනේ. ඒතොර ඒ වගේ අවස්ථාවක පුතා අනිවාර්යෙන් පිටිපස්සෙන් මෙන්න මේ මෙයන්සෝ ව්‍යාකරණට භාවිතා කරනවා. හොඳට මතක තියාගන්න ඔයා. ක්‍රියාපදයක දා ඉවත් කළාට පස්සේ පුතා ස්වරයකින් නම් අවසන් වෙන්නේ දාන්නේ මෙයන්සෝ. ල හල් වෙලා නම් තියෙන්නේ එමල ඉවත් නොකර දාන්නෙත් මෙයන්සෝ කියන කෑල්ලමයි. හැබැයි ක්‍රියාපදයක දා ඉවත් කළාට පස්සේ ළමයි මෙන්න මේ ල හැර වෙනත් කෙනෙක් හල් නම් බැරි වෙලාවත්. මෙන්න මේ ල කියන ව්‍යංජනය හැර වෙනත් ව්‍යංජනයක් හල් වෙලා තියෙනවා නම් බැරි වෙලාවත් දාන්නේ කවුද? මෙයොන්සෝ. කවුද දාන්නේ? මෙයොන්සෝ. දැන් මං ගත්තොත් මෙහෙම පදයක් පුතා මොක්තා කියන්නේ කනවා. මම මෙයාගේ දා ඉවත් කරා දැන් ඉන්නේ මොක්. පිටිපස්සෙන් එනම් කවුද දාන්නේ? දැන් ඔයාලට පේනද මෙතන හල්ලා ඉන්නේ ල හැර වෙන කෙනෙක්. ක නේද හල්ලා ඉන්නේ. එහෙනම් දාන්නේ කවුද? මෙයොන්සෝ. එහෙනම් පුතා මොග මෙයොන්සෝ කියලා හැදෙනවා. ඒ කියන්නේ කන ගමන්. දැන් අපිට ජීවිතේ ළමයි ගොඩාක් සමීප සිදුවීම් තියෙනවනේ ගෙදර. තාත්තා බත් කන ගමන් ටීවී එක බලනවා. පැහැදිලි නේද? ඒකත් පුතා මේ ක්‍රියාවක් කරන ගමන් තවත් ක්‍රියාවක් සිදු කිරීම. පැහැදිලි. දැන් මම ගත්තොත් තව පදයක්. දැන් ඉක්ක කියන්නේ පුතා කියවනවා කියන අදහසනේ. ඉක්ක. මම මෙයාගේ දා ඉවත් කරා දැන් ඉන්නේ ඉක්. එහෙනම් කවුද පිටිපස්සෙන් දාන්නේ? මෙයොන්සෝ. එහෙනම් ඉල්ග මෙයොන්සෝ කියලා දෙනවා. ඒ කියන්නේ කියවන ගමන්. සීයා පත්තරේ කියවන ගමන් තේ කෝප්පයක් බොනවා. අන්න එහෙම. පැහැදිලි නේද? අන්‍යම් හස්සිම් නික්ක නැත්තම් අන්‍යම් හසයෝ රගෝ මල් හාමයෝ. ඒතර මෙන්න මේ මෙයොන්සෝ කියන ව්‍යාකරණ රටාව මෙතන කෙටි කරලා දක්වලා දිනා මෙන්න මේ මෙයෝ කියලා. පැහැදිලිනේ. නම් මල් හාමයෝ ප්‍රකාශ කරන ගමන් කොගේ කියන්නේ පුතා මේ කොගේ කියලා කියන අපි බෙල්ල කොටසට. කොගේ කියන්නේ මොකද්ද? මෙන්න මේ බෙල්ල කොටස. කොගේ. පුතා මේ කොගේ කියලා කියන්නේ මොකද්ද? බෙල්ල කොටසට ඈ. කොගේ. කොගේ කියන්නේ මෙන්න මේ බෙල්ල කොටස මේ මෙයාගේ බලන්න මේ. මෙන්න මෙතන මේ තියෙන උදා මේ. මෙන්න මේ එතන තියෙන මේ. මෙන්න මේ රූප බලන්න මේ. මේ බෙල්ල කොටස. කොගේ. කොගේ කියන උදා මේ බෙල්ල කොටසට. මෙන්න මේ ටිකට මෙන්න මේ ටිකට මේ. මෙන්න මේ ටිකට උදා. කොගේ බෙල්ල කොටස සුඛිගෝණ. මොකද්ද මේ සුඛිදා කියන්නේ උදා? පහත් කරනවාට සුඛිදා කියලා කියනවා අපි සුඛිදා. උදා සුඛිදා කියන්නේ පහත් කරනවාට. සුඛිදා කියන්නේ මොකද්ද? පහත් කරනවා කියන අදහස. එහෙනම් සුඛි ගෝණා පහත් කිරීම ගෝණා කිව්වේ අපි කතා කරා කලින්. මොකද්ද ගෝණා කිව්වේ? හෝ කියන අදහස. සුඛි ගෝණා පහත් කිරීම හෝ මේ බෙල්ල කොටස පහත් කිරීම හෝ හොරි කියන්නේ ඉන කුප්පයෝ ඉන්සහම් නිදා කුප්පිදා කියන්නේ ළමයි නමනවට කුප්පිදා ළමයි කුප්පිදා කියන්නේ නමනවට කුප්පිදා පුතා කුප්පිදා කියන්නේ නමනවා කුප්පිදා එහෙනම් කුප්පයෝ නවා ඉන්සහම්නිදා ආචාර කරනවා කියලා කියනවා පුතා මොකද්ද කියන්නේ ඔව්
චාසින් පොදා තමන්ට වඩා නායිකා මන්ගෝනා වයසින් වැඩි හෝ චිවිගා නොපන් සරාම් මේකේ. තනතුරෙන් උසස් මිනිසුන් වෙත අන්‍යයන් හසයෝ ආයිබුවන් තෝන නැත්නම් අන්‍යයන් හසින් නික්කා. මං කෝ අන්‍යයන් හසයෝගේ ගෞරවාර්ථය. රගෝ කියලා මල්හාමය ප්‍රකාශ කරන ගමන් කොගේරල් සුකි ගෝනා ශරීරයේ නැමීම හෝ කියන්නේ බෙල්ල කොටස නැමීම හෝ හොරිරල් කුප්පියෝ ඉන්සාම් නිදා. ඔව් ඉන නමලා ආචාර කරනවා කියලා කියනවා. ඊට පස්සේ බලන්න කොගේරල් සුකි ගෝනා බෙල්ල කොටස බෙල්ල නැත්නම් බෙල්ල කොටස සුකිද කියන්නේ නවනවා සුකි ගෝනා නැමීම හෝ හොරිරල් කුප්හිනන් ගොසන් හොරි කියන්නේ ඉන කුප්හිඩා කියන්නේ නවනවා කුප්හිනන් අපි කතා කරා කලින් නන් කියන ව්‍යාකරණය නමන ගොත් කියන්නේ එක නැත්තම් දෙය සන්දේපං අනෙක් පාර්ශවය නැත්තම් විරුද්ධ පාර්ශවය මේ අනෙක් පාර්ශවයේ තේහාන් කියන්නේ ගැන නැත්තම් පිළිබඳ තේහාන් කියන්නේ මොකද්ද ගැන නැත්තම් පිළිබඳ චොංග්යොංල් චොංග්යොං උදා මේ ගරුත්වය චොංග්යොං කියන්නේ ගරුත්වය නැත්තම් ගෞරවාන්විත භාවය නතානෙනන් මොකද්ද මේ නතානෙදා කියන්නේ මොකද්දලා මේ නතානෙදා කියන්නේ නතානෙදා කියන්නේ මොකද්ද උදා නිරූපණය කරනවා පුතා නතානෙදා නතානෙදා නිරූපණය කරන නතානෙනන් මං කියවා නන් කියන්නේ මේ ක්‍රියාව කරන නතානෙනන් නිරූපණය කරන චෙසචෝ ඒ කියන්නේ මොකද්ද අංග චලනය චෙසචෝ කියන්නේ පුතා අංග චලනයක් ඉම්නිදා කියන්නේ වේ කියලා කියනවා පැහැදිලිද මොකද්ද කොගේරල් සුකි ගෝණ මේ බෙල්ල කොටස නැමීම හෝ හොරිරල් කුප්පිනන් ගොසන් මෙන්න මේ ඉන නවන එක සන්දේ පගේ තේහන් මේ විරුද්ධ පාර්ශවයේ පිළිබඳ චොංග්යොංගල් මේ ගරුත්වයක් නතානෙනන් චෙසචොයිමින්දා ඒ කියන්නේ නිරූපණය කරන අංග චලනයක් වේ කියලා කියනවා. ඇත්තනේ කතාවේ තින්නේ නේද? කියන්නේ අර ඉන නමලාචාර කරන එක හරි නැත්තම් බෙල්ල කොටස නමලාචාර කරන එක හරි පුතා මොකක්ද අර අනෙක් පාර්ශවයේ තියෙන ගරුත්වය නිරූපණය කරන අංග චලනයක් කියලා කියනවා. ඇත්තනේ කතාව. දැන් අපේ පුතා සාමාන්‍යයෙන් වයසින් වැඩි මාළ කෙනෙකුට පොඩ්ඩක් අර ඔළුව පාත් කරලා එහෙම කතා කරන්නේ. නේද? අපි ටටා බයි යන්නම් කියලා කියන්නේ නැහැ වැඳලානේ යන්නේ. අන්න ඒක. හන්ප්‍යම්. පුතා හන්ප්‍යම් කියන්නේ එක අතකින්. එක අතකින් චාසින් පොදා තමන්ට වඩා පොදා කියන්නේ වඩා කියලා අපි දැන් කතා කරා කලින් නායි කියන්නේ වයස නායිකා ගානිපාතේ තියෙන මෙතන කතරු කරලා නායිකා ඔරිගෝනා පුතා ඔරින් කියන්නේ බාල කියන අදහස ඔරින් කියන්නේ බාල එහෙනම් ඔරිගෝනා කියන්නේ පුතා දැන් මේ බාල හෝ ඔරින් කියන්නේ බාල කියන අදහස ඔරින් කියන්නේ බාල ළමයි ඔරන් කියන්නේ වැඩිහිටි ඔරන් කියන්නේ වැඩිහිටි හරි එහෙනම් ඔරිගෝනා බාල හෝ චින්හන් කියන්නේ පුතා හිතවත් සරාම් ඒකේ ඒකේ කියන අපි උඩ කතා කරා ඒකේ ගැන වෙත නැත්තම් හට සරාම් කියන්නේ මිනිස්සයර සරාම් ඒකේ මිනිසුන් වෙත නැත්තම් මිනිසුන් හට අන්‍යම් කියන්නේ ඒතර අයිබුවන් කියන එක පුතා සාමාන්‍යව පහත් භාෂාවෙන් ඉරාගෝ කියන්නේ කියලා කියන අදහස රගෝ ඉරාගෝ කියන්නේ පුතා කියලා කියන අදහස රගෝ ඉරාගෝ අන්‍යෝන් ඉරාගෝ මල්හාමයෝ දැක්ක දායවිත් තියෙනවා පුතා මල්හාමයෝ මල් හදා ප්‍රකාශ කරනවා මල්හාමයෝ මෙයන්සෝ කරන ගමන් තවත් ක්‍රියාවක් කිරීම මල්හාමයෝ ප්‍රකාශ කරන ගමන් හන් කියන්නේ එක සොන් කියන්නේ අතට එහෙනම් හන්සොන් කියන්නේ එක අතක් කාප්යොප්කේ පුතා කාප්යොප්ත කියන්නේ සැහැල්ලු කාප්යොප්ත කියන්නේ පුතා සැහැල්ලුයි කියන අදහස පුතා කාප්යොප්කේ මොකද්ද මේ කේ කියන ව්‍යාකරණ රටාවේ තේරුම කේ මොකද්ද මේ කේ කියන ව්‍යාකරණ රටාවේ තේරුම කේ පුතා මේ කේ කියන ව්‍යාකරණ රටාව සාමාන්‍යයෙන් එන්නේ නාම විශේෂණත් එක්ක විතරයි පැහැදිලිද පාත් එක දෙන්නේ නාම විශේෂණ නාම විශේෂණ එකතු කිරීම කේ පුතා ඒකේ අදහස තමයි ලෙස විදිහට
හරිද? නාම විශේෂණ පිටිපස්සෙන් කවුද දාන්නේ? කේ කියන පදේ දානවා. කේ. පුතා කේ කියන පදේ දානවා. ට ලෙස විදිහට. පැහැදිලි. මොකද්ද? ට ලෙස විදිහට. එතකොට දැන් මං ගත්තොත් එහෙම නාම විශේෂණයක් පුතා. යෙප්පදා කියන පදේ අපි ගමුකෝ. යෙප්පදා කියන්නේ ළමයි ලස්සනයි කියන අදහසනේ. යෙප්පදා. එහෙනම් පුතා මම මෙයාගේ දා ඉවත් කරා දැන් ඉන්නේ යෙප්ප විතරයි. පිටිපස්සෙන් කවුද දාන්නේ? කේ කියන පදේ දාන්න. එහෙනම් යෙප්ප කේ කියන්නේ පුතා ලස්සනට නැත්තම් ලස්සන විදිහට කියන අදහස. නැත්තම් ලස්සන ලෙස. දැන් මම තව පදයක් ගන්නවා. මම ගන්නවා පුතා චොක්ත කියන පදේ. චොක්ත කියන්නේ පුතා පොඩි කියන අදහස. එහෙනම් මම දා ඉවත් කරා දැන් ඉන්නේ චොක් පිටිපස්සෙන් දානවා කේ පදේ. චොක්කේ කියන්නේ පොඩියට. පැහැදිලි. චොක්කේ කියන්නේ පොඩියට. ඊට පස්සේ මම ගන්නවා තව පදයක්. පුතා මම ගන්නවා මාන්තා. ළමයි මන්තා කියන්නේ වැඩි කියන අදහස නැත්නම් ලොකුයි කියන අදහස. එහෙනම් මන්කේ කියන්නේ ඔව් ලොකුවට කියන අදහස. එහෙනම් මේ කේ කියන්නේ පුතා ට ලෙස විදිහට කියන අදහස. එහෙනම් මන්කේ කියන්නේ මොකක්ද එහෙනම්? ලොකුවට. මේ සමාවෙන්න මේ කාපියොප්තා කියන්නේ සැහැල්ලුයි කාපියොප් කේ. මේ සැහැල්ලු ලෙස කේ කියන්නේ ට ලෙස විදිහට කියලා අපි දැන් දන්නවනේ. ට ලෙස විදිහට කියලා. සැහැල්ලු ලෙස මන් තල් ගෝනා. පුතා තල්ද කියන්නේ මොකද්ද? තල්ද? පුතා තල්ද කියන්නේ උස්සනවා කියන අදහස ඈ. උස්සනවා තල් ගෝනා. ඉස්සීම හෝ ගෝනා කියන්නේ හෝ කියලා අපි දන්නවනේ. දැන් එහෙනම් සැහැල්ලු ලෙස ඉස්වීම හෝ හන්දරෝ. පුතා හන්දල්ද කියන්නේ වනනවට. හන්දල්ද. මොකද්ද හන්දල්ද කියන්නේ? වනනවට. හන්දරෝ වනලා පන්ගාවුමල් නතානින්ද. පුතා පන්ගාවුම් කියන්නේ මොකද්ද මේ? පන්ගාවුම් හිතවත් බව. හිතවත් බව. නතානෙම් නිදා නිරූපණය කරනවා කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් පුතා ඔයාලට පේනවා මෙතන මෙන්න මේ මම රූපක දහම් ටිකක් පෙන්නන්නම්. දැන් බලන්න මෙතන පුතා මේ ආචාර කරන ක්‍රමය මේ ඉන්න නමලා මේ දැක්කද මෙතන මේ මෙයාගේ මේ මේ මෙතන මේ කරන්නේ මෙයා මේ ඉන්න නමලා මේ දෙන්න ආචාර කරනවා. ඒතකොට මෙතන සාමාන්‍යයෙන් අර ඔයාලට පේන ටික අර ඔපිෂියලි මට්ටමේ. එන තමන්ට වඩා වයසින් වැඩි හරි සාමාන්‍යයෙන් ආයතනයක නම් තමාට වඩා තනතුරෙන් උසස් වගේ පුද්ගලෙක් එක තමයි හැම ඉන්න නමලා ආචාර කරන්නේ. හැබැයි මෙතනදී ඔයාලට පේනවා ඇති මෙයා මේ ආචාර කරන්නේ සාමාන්‍යයෙන් අර අපි අර සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේදී අපි ආචාර කරන්නේ අත උස්සලා දැන් අම්මචාන් කියාගෙන යන්නේ අන්න එහෙම පැහැදිලි නේද? ඒ කියන්නේ අර ගොඩාරියක් අර සමීපතම එක තමයි අපි මේ පොඩ්ඩක් අර අත උස්සලා අත වනලා ආචාර කරන්නේ පැහැදිලිනේ right හරි එහෙනම් මොකද්ද මේ කියන්නේ හන්පියොන් එක අතකින් චාසින් පොදා තමන්ට වඩා නායිගා ඔරිගෝනා වයසින් වැඩි ඔරින් කියන්නේ බාල හෝ චින්හන් සරම්මයකි හිතවත් මිනිසුන් හට අන්‍යම් විරාගෝ ඒත් මේ ආයිබුවන් කියලා ඒක කියන්නේ සාමාන්‍යයෙන් මොකද අර පහත් ක්‍රමයෙන් කියලා මල්හාමියව ප්‍රකාශ කරන ගමන් හන්සොනල් කප්යොක්කේ මේ එකාතක් සැහැල්ලු ලෙස තල් ගෝනා ඉස්සීම හෝ තන්දොන වනලා පන්ගා උමල නතානෙමින්ද මේ සමීපත්වය නිරූපණය කරනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ බලමු අපි මෙන්න මේ කොටසම පද කියන්නේ. පුතා ඊට පස්සේ බලන්න අන්‍යං හසයෝ. අන්‍යං හසයෝ කියන්නේ ආයිබුවන්. අන්‍යං හසයෝ කියන්නේ ආයිබුවන් සාමාන්‍ය විදිහට. අන්‍යං හසින්නික්කා ගෞරවාර්ථයෙන්. මෙන්න මේක මෙයා පුතා ගෞරවාර්ථයෙන්. ඒත් ආයිබුවන් කියන අදහසම තමයි මෙයා ගෞරවාර්ථයෙන්. ගෞරවාර්ථයෙන්. අන්‍යං හසින්නික්කා නැත්නම් අන්‍යං. අන්‍යං කියන්නේ ඒත් මොකද්ද? සාමාන්‍ය ව්‍යවහාරික ක්‍රමයට. ව්‍යවහාරික ක්‍රමය. පුතා ව්‍යවහාරික ක්‍රමයෙන් ආයිබුවන් කියන්නේ අන්‍යං කියලා. ඉන්සාහනන් මේ අන්‍යං හසයෝ අන්‍යං අසුන්නික්ක අන්‍යං ඉන්සාහනන් ආචාර කරන නන් කිව්වොත් එම ක්‍රියාව කරන කියන ආචාර කරන සිගාන් කියන්නේ වේලාව සිගාන් වේලාව නැත්තම් කාලය කියලා ගන්නත් පුළුවන් සිගානේ වේලාවේ සංගවන් ඔප්සි පුතා සංගවන් කියන්නේ මොකද්ද මේ අර ආචාර කරන වෙලාවේ මොකද්ද සංගවන් ඔප්සි සම්බන්ධයක් නැතුව සංගවන් ඔප්සි කියන උට සම්බන්ධයක් නැතුව
ඒ කියන්නේ මේ ආචාර කරන වෙලාවේ සම්බන්ධයක් නොමැතිව ආචින් කියන්නේ උදේ, චොම්සින් කියන්නේ දවල්, චොන්යොක් කියන්නේ සවස. ආචිම් උදේ, චොම්සිම් දවල්, චොන්යොක් සවස. ඔන්ජේ තංචි. ඔන්ජේ කියන්නේ පුතා කවදා, තංචි කියන්නේ උනත්. තංචි කියන්නේ මොකද්ද? උනත් කියන අදහස. එහෙනම් ඔන්ජේ තංචි කවදා උනත් සයොන් හදා භාවිතා කරනවා සයොන් හල්සු ඉස්සම්නිදා. මොකද්ද මේ කියන්නේ? පුතා සයොන් හදා කියන්නේ භාවිතා කරනවා. සයොන් හල්සු ඉස්සම්නිදා. මොකද්ද මේ ලසුයිත්ත අල්සුයිත්ත කියන්නේ? තමයි ලසුයිත්ත අල්සුයිත්ත. මොකද්ද මේ ලසුයිත්ත අල්සුයිත්ත කියන්නේ? පුතා මේ ලසුයිත්ත අල්සුයිත්ත කියන්නේ මොකක් හරි ක්‍රියාවක් කරන්න පුළුවන් කියන අදහස. කරන්න පුළුවන්. නැත්තම් මොකද්ද? වෙන්න පුළුවන් කියලා ගන්නත් පුළුවන්. කරන්න පුළුවන් නැත්තම් වෙන්න පුළුවන්. පුතා දැන් මං ගත්තොත් එහෙම කදා කියන පදේ. කදා කියන ළමයි යනවනේ. කදා කියන්නේ යනවා. ළමයි කදා කියන්නේ යනවා. මම මෙයාගේ දා ඉවත් කරා ළමයි. දැන් ඉන්නේ කවුද? කා. මම මෙයාගේ දා ඉවත් කරා දැන් ඉන්නේ කා. සොරයකින් අවසන් අපි දාන්නේ මෙන්න මේ ලසු ඉස්සම් නිදා කියන කෙනා. එහෙනම් අපිට වශයෙන් දානවා කවුද? ලසු ඉස්ස ඉත්තා. ලසු ඉත්තා කියලා අපි දාමුකෝ. කල්සු ඉත්තා. එහෙනම් කල්සු ඉත්තා කියන්නේ යන්න පුළුවන්. දැන් මම ගත්තොත් තව පදයක් පෝදා. පෝදා කියන්නේ බලනවා. එහෙනම් දායිවත් කරා දැන් ඉන්නේ පෝ පිටිපස්සෙන් දාන්නේ කවුද එහෙනම් අපි ලර්සුයිත්. අයි සොරේකින් නම් දාන්නේ ලර්සුයිත්. එහෙනම් පොල්සුයිත්තා. පුතා පොල්සුයිත්තා කියන්නේ එහෙනම් බලන්න පුළුවන් කියන අදහස. පැහැදිලි නේද? පොල්සුයිත්තා කියන්නේ මොකද්ද? බලන්න පුළුවන් කියන අදහස. තේරුණාද? ඒ වගේමයි ක්‍රියාපදයක දායිවත් කළාට පස්සේ ළමයි ල හල් වෙලා හිටියොත් එම හල් වෙලා ඉන්න ලද ඉවත් කළා පුතා. කවුද දාන්නේ? ඒත් ල සුයිත්තම දානවා. දැන් මං ගත්තොත් එහෙම පල්දා. පුතා පල්දා කියන්නේ විකුණනවනේ. මම මෙයාගේ දා ඉවත් කරා දැන් ඉන්නේ පල්. ඔයාලට දැන් පේනවා ඇති ල හල් වෙලා ඉන්නවා. එහෙනම් කරන්න දරුවෝ එම ල ඉවත් කරලා කවුද දාන්නේ අපි? ල සුයිත්ත දානවා. එහෙනම් පල් සුයිත්ත කියලා හැදෙනවා. එහෙනම් පල් සුයිත්ත කියන්නේ විකුණන්න පුළුවන්. විකුණන්න පුළුවන්. මොකද්ද කරන්නේ? ල හල් වෙලා හිටියොත් ළමයි එම හල් වෙලා ඉන්න ල ඉවත් කරලා දානවා ල සුයිත්ත කියන ව්‍යාකරණය දානවා. ඊට පස්සේ හැබැයි බැරි වෙලාවත් මොක්ත කියන පදයක් ආවත් මොක්ත කියන ළමයි කනවනේ. මම මෙයාගේ දා ඉවත් කරලා දැන් ඉන්නේ මොක්. එහෙනම් මේ වගේ අවස්ථාවක් පේනවා ඇති. හල් වෙලා ඉන්නේ ල හැර වෙන කෙනෙක්. එහෙනම් දාන්නේ කවුද? එල් සුයිත්තා. එල්සු එහෙනම් පුතා මොගල් සුයිත්ත කියලා හැදෙනවා. එහෙනම් මොගල් සුයිත්ත කියන්නේ මොකද්ද? කන්න පුළුවන්. පැහැදිලිද? පුතා ඊට පස්සේ මම තත්තා කියන පදේ ගන්නවා. තත්තා කියන්නේ ළමයි වහනවා කියන අදහස. තත්තා. ළමයි තත්තා කියන්නේ වහනවා. මම මෙයාගේ දායවත් කරා පුතා දැන් ඉන්නේ තත්. එහෙනම් කවුද දාන්නේ? ඔව් ල හැරවෙන කෙනෙක් කල්ලා ඉන්නේ. එහෙනම් දාන්නේ එල් සුයිත්. එහෙනම් තදල් සුයිත්. එහෙනම් පුතා තදල් සුයිත්ත කියන්නේ වහන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් කියන්නේ මොකද්ද මේ? අන්‍යං ආයිබෝන් අන්‍යං හසයෝ ඒත් අර ආයිබෝන් කියන අදහසම නැත්නම් අන්‍යං හසිම් නික්කා. ඉන්සාහනන් සිගානේ සංගානොප්සි. මේ ආචාර කරන වෙලාවේ සංහන් ඔප්සි මේ සම්බන්ධයක් නොමැතිව ආචිම් චොම්සිම් චොන්යක් මේ උදේ දවල් හවස ඔන්චේතන්ජි කවදා වුණත් සයම් හල්සු ඉස්සම් නිදා භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. සයම් හදා භාවිතා කරනවා සයම් හල්සු ඉස්සම් නිදා භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. රයිට්. ඒ කියන්නේ පුතා මේවට කිසිම අර කාලයක් නැහැ. දැන් උදේට කියන්නේ එකක්, දවල්ට කියන්නේ එහෙම එකක්, රැයට කියන්නේ එහෙම එකක්. එහෙම එකක් නැහැ. පැහැදිලිනේ. එහෙම කියන්නේ එකක් නැහැ. මොකද්ද කරන්නේ? උදේ හවස රැ කියලා කාල ભેදයක් නැතුව මේ අන්‍යෝන් හසයෝ අන්‍යෝන් හසින්නික නැත්නම් අන්‍යෝන් කියන පද ඕන එකක් භාවිත කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ බලන්න කොන්ජොගින්. පුතා මේ කොන්ජොගින් කියන්නේ පොදු කියන අදහස. කොන්ජොගින් කියන්නේ මොකද්ද? පොදු පොදු. පොදු සංහං. සංහං කියන්නේ මොකද්ද? තත්වය. තත්වය. එහෙනම් පොදු තත්වය. ඒසෝ කියන්නේ සිත නැත්තම් දී.
සිත නැත්තම් දී. එහෙනම් පොදු තත්වයකදී චුරෝ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් අක්සුරල් හාමයෝ අක්සුරල් හදා කියන ළමයි අතරක් දෙනවට අක්සුරල් හදා. පුතා මේ අක්සුරල් හදා කියන්නේ අතට අත දෙනවා. අතට අත දෙනවා. අක්සුරල් හාමයෝ මොකද්ද මේ? අතට අත දෙන ගමන් මං කිව්වා මෙයන්සෝ ව්‍යාකරණට ආව ඉටි කරලා තියෙන්නේ. අක්සුරල් හාමයන්සෝ අතට අත දෙන ගමන් ඉන්සාම්නිදා ආචාර කරනවලු. පුතා මේ පොදු තත්වයකදී ඒ කියන්නේ ගොඩාක් ආරියක් ඔය ඉන්න අවස්ථාවකදී පැහැදිලි නේද? ගොඩාක් අර ලොකු පොදු කටයුතු වැඩවලදී මොකද්ද කරනවා කියන්නේ මේ? ඔව්. මේ අතට අත දීලා ආචාර කරනවලු. පැහැදිලිද? සාමාන් එනමුත් චාසින් පොදා තමන්ට වඩා පොදා කියන්නේ වඩා කියලා අපි දන්නවනේ දැන්. තමන්ට වඩා නායි වයස හොල්සින් කියන්නේ මෙතන තරමක් කියන අදහස. උදා හොල්සින් කියන්නේ තරමක්. තමන්ට වඩා වයසින් තරමක් මන් ගෝනා වැඩි හෝ ගෝනා කියන්නේ හෝ කියන අදහසනේ වැඩි හෝ චිවි තනතුර ඔව් චිවි කියන්නේ තනතුර චිවි තනතුර නොපන් කියන්නේ උසස් සරාම් කියන්නේ මිනිස්සු ඒකේ කියන්නේ වෙත නැත්තම් හට. තව මේක දෙකක් තියෙනවා මේ වෙත නැත්තම් හට කියන්නේ හන්තේ සහ කේ කියලා. නැත්තම් හට. ඉන්සහල්තේ පුතා ඉන්සහද ආචාර කරනවා ඉන්සහල්තේ ආචාර කරද්දී ලතේ අල්තේ. ලතේ අල්තේ කියන්නේ පුතා මොකද්ද? කරද්දී නැත්තම් කරන විටදී. මොකද්ද ලතේ අල්තේ කියන්නේ? කරද්දී නැත්තම් කරන විටදී. ල අල්තේ කරද්දී නැත්තම් කරන විටදී. දැන් මම ගත්තොත් එහෙම කදා වගේ පදයක්. කදා කියන්නේ යනවනේ. මං දායුවත් දැන් ඉන්නේ කා. එහෙනම් සොරේකින් අවසන් වෙලා තියෙන. එහෙනම් දාන්නේ ලර්ති. එහෙනම් කල්තේ කියන්නේ යද්දී නැත්තම් යන විටදී කියන අදහස. දැන් සාදා කියන්නේ මිලදී ගන්නවා. මං දායුවත් කරා දැන් ඉන්නේ සා. එහෙනම් වාර පේනදී අවසන් වෙලා තියෙන සොරේකින්. එහෙනම් මොකද කරන්නේ අපි? ලර්තේම දානවා. එහෙනම් සල්තේ කියන්නේ මිලදී ගනිද්දී නැත්තම් මිලදී ගන්න විටදී. ඊට පස්සේ මං ගත්තොත් හැබැයි ල හල්ලා තියෙන අවස්ථාවක්. පැහැදිලිද? දැන් මං ගත්තොත් එහෙම සල්තා. පුතා සල්තා කියන්නේ අතු ගන්නවටනේ. සල්තා. එහෙනම් මෙතන මේ වාට පේනවා ඇති මේ ල හල්ලා ඉන්නවා දා ඉවත් කරාට පස්සේ. සල් කියලා. එහෙනම් ල ඉවත් කරලා තමයි දාන්නේ කවුද? ආයි ල තේම දාන්නේ. පැහැදිලිද? එහෙනම් සල් තේ කියලා හැදෙනවා. සල් තේ කියලා නිර්මාණය වෙනවා. සල් තේ. ඒ කියන්නේ අතු ගාද්දි. අතු ගාද්දි. දැන් මම තව පදයක් අතොත් උල්දා. උල්දා කියන්නේ අඬනවනේ. මම මෙයාගේ දා ඉවත් කරලා දැන් ඉන්නේ උල්. ඔයාලට පේනවා ඇති ල හල් වෙලා ඉන්නවා. එහෙනම් ල ඉවත් කරලා අපි ආයෙත් කවුද? ආයෙ කවුද දාන්නේ? ල තේම දානවා. එහෙනම් උල් තේ කියන්නේ පුතා මොකද්ද? අඬද්දි නැත්නම් අඬන විටදී. හැබැයි ල හැර වෙන කෙනෙක් හල්නම අපි දාන්නේ කවුද? මොක්ත කියන්නේ කනවනේ. මං දා ඉවත් කරා දැන් ඉන්නේ මොක්. එහෙනම් කවුද දාන්නේ? එල් තේ. කවුද දාන්නේ? එල් තේ. එහෙනම් මොගල් තේ කියන්නේ පුතා මොකද්ද? කද්දී නැත්නම් කන විටදී. මොගල් තේ කියන්නේ කද්දී නැත්නම් කන විටදී. ඊට පස්සේ මම ගන්නවා චප්ත කියන පදේ. චප්ත කියන්නේ අල්ලනවා. මම මෙයාගේ දා ඉවත් කරා දැන් ඉන්නේ චප්. එහෙනම් කවුද දාන්නේ? එතනදිත් දාන්නේ එල් තේම තමයි. දැන් චබල් තේ කියන්නේ අල්ලද්දී කියන අදහස. එහෙනම් මොකද මෙතන තියෙන්නේ මේ? අවතාමාන් එනමුත් චාසින් පොදා තමන්ට වඩා නායිගා වයසින් හොල්සින් තරමක් මන්ගෝනා වැඩි හෝ චිවිගා නොපන් මේ තනතුරෙන් උසස් සරාම් ඒකේ මිනිසුන් වෙත නැත්නම් මිනිසුන් හට ඒකේ කියන්නේ වෙත නැත්නම් හට කියන අදහසනේ මිනිසුන් වෙත නැත්නම් මිනිසුන් හට ඉන්සහල්තේ ආචාර කරද්දී වෙන් සොනරෝ වෙන් සොන් කියන්නේ පුතා මොකද්ද මේ හිස් අතින් කියන අදහස හිස් අතින් හිස් අතින් ඔරන්පල් ඉනා පුතා ඔරන්පල් කියන්නේ මේ දකුණු බාහුව ඔරන්පල් කියන්නේ මොකද්ද දකුණු බාහුව පල් කියන්නේ මේ බාහුව කියන අදහස හොඳේ බාහුව ඔරන් කියන්නේ දකුණු කියන අදහස දකුණු බාහුව නායිනා කියන්නේ හෝ ඔරන් කියන්නේ දකුණු සොන් කියන්නේ අත දැන් මේ බාහුව කියන පුතා අපි අතක මෙන්න මේ කොටස දැන් මෙහෙම තියනවා නම් අත අපේ මෙන්න මේ කොටස වගේ මෙන්න මේ කොටස වගේ හරිද
ඔරන්සන් දැන් අපි සාමාන්‍යයෙන් අත් දෙක සාමාන්‍යයෙන් අපි වතුර එහෙම දෙනකොට සාමාන්‍යයෙන් පොඩි හිටියෙකුට අපි අර අත් දෙකෙන්ම දෙනකොට අපි අර එක අතක් තව අතකට අර ආධාරයක් කරලා වගේ දෙන්නේ. දැන් ඔයා ඔය වතුර තියාගන්න සාමාන්‍යයෙන් මේ වැඩි හිටියෙකුට සාමාන්‍යයෙන් වතුර වීරුවක් දෙද්දි සාමාන්‍යයෙන් එහෙමත් නැත්නම් මුදලක් දෙනකොට සාමාන්‍යයෙන් අපි අර එක අතක් තව අතකට අර ආධාරයක් කරගන්න ළමයි ඔන්න එහෙම වෙලේ. අන්නේ හරිද? දැන් පුතේ මෙන්න මෙහෙම දැන් අපි දෙනකොට දැන් මේ අත අර තව අතකට මෙන්න එහෙම ආධාරයක් කරගෙන දෙන්නේ ළමයි. අන්නේ ඔරන් පල්කිනා ඔරන්සන් දකුණු අත පජ්ජිගෝ පුතා පජ්ජිදා කියන්නේ මේ ආධාරකයක් කරගන්නවා පජ්ජිදා. අද පජ්ජිදා කියන්නේ ආධාරකයක් කරගන්න. ආධාරකයක් කරගන්නවා. එහෙනම් පජ්ජිදා කියන ආධාරකයක් කරගන්නවා. පජ්ජිගෝ ආධාරකයක් කරලා ගෝ කියන්නේ මොන ක්‍රියාව කරලා කියන අදහස. අක්සුරල් හනන් ගොසි අක්සුරල් හදා අතට අත දෙනවට කියන අපි අක්සුරල් හදා කියලා. අක්සුරල් හනන් ගොස් මේ අතට අත දෙන එක යේ කියන්නේ සිරිත. යේ ඉම්නිදා සිරිතක් වේ කියලා කියනවා. මොකක්ද ඒ කියන්නේ? බලන්න බලන්න තාමාන් එනමුත් චාසින් පොදා තමන්ට වඩා නායිගා හොල්සින් මන්ගෝන මේ වයසින් තරමක් වැඩි හෝ චිවිගා නොපන් සරාමෙන් තනතුරෙන් උසස් මිනිසුන් වෙත මොකද්ද ඉන්සහල් තේන ආචාර කරද්දී වෙන් සොනරෝ මේ හිස් අතින් ඔරන් පල් ඉන මේ දකුණු බාහුව හෝ ඔරන්සන් මේ දකුණු අත පජ්ජිකෝ ආධාරකයක් කරලා මම කිව්වා ගෙදරදී වැඩි හිටියවත් වතුර විදුරක වගේ එකක් දින එකක් කීපත් කරගන්න කියලා අර එක අතක් තව අතකට තියලා දෙන්නේ පජ්ජිකෝ ආධාරකයක් කරලා අක්සුරල් හනන් ගොසි මේ ආචාර කරන එක තමයි මේ අතට අත දෙන එක අක්සුරල් හදාගෙන අතට දෙනවනේ අක්සුරල් හනන් ගොසි අතට අත දෙන එක යෙයිම් නිදා සිරිතක් වේ කියලා කියනවා right පැහැදිලිද right ළමයි අද අපි මේ පාඩමෙන් කතා කරේ කොරියාවේ තියෙනා වූ මේ ආචාර කිරීමේ සිරිත් සම්බන්ධයෙන් ඉතින් මම හිතනවා ඔයාලට මේකෙන් ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා කොරියාවේ ආචාර කිරීමේ විධි සම්බන්ධයෙන් අනිවාර්යෙන් විභාගයට අහන ප්‍රශ්නයක්. ඉතින් අපි මේකේ තිබුණ ව්‍යාකරණ රටා ගොඩක් 99ක්ම ඔය කතා කරා. ඉතින් ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් කියලා ඔයාලට තේරෙනවා නම් අපේ YouTube channel එකට like එකක් දාගෙන යන්න. ඒ වගේම subscribe කරන්න. මොකද එතකොට ඔයාලට පුළුවන් අපි දාන වීඩියෝස් ඉස්සරහට දාපු සැනින් බලන්න පුළුවන්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.